හරි. එතකොට බිට්කොයින් එක තමයි මුලින්ම ආපු කරන්සි එක. හරිද? මුලින්ම හොයාගෙන තියෙන්නේ මොකද්ද? මේ බිට්කොයින් කියන එක. ඒකේ ෂෝට් නේම් එක තමයි BTC කියලා කියන්නේ. හරි. ඔන්න ලෝකයේ මුලින්ම උදාහරණ ලද ක්‍රිප්ටෝ කරන්සි එක වන්නේ බිට්කොයින්. එහෙම නැත්නම් BTC කරන්සි එක වේ. බිට්කොයින් උදාහරණ ලද වර්ෂය වන්නේ 2009. හරිද? 2009 දී තමයි මෙන්න මේ බිට්කොයින් එක මේ ක්‍රිප්ටෝ කරන්සි මාකට් එකට මුදා කරලා තියෙන්නේ. හරිද? මේ ලෝකෙට මුලින්ම ආවේ 2009 කියන අවුරුද්දේදී. හරිද? බිට්කොයින් එක සොයාගත් පුද්ගලයා ලෙස දැනට හඳුන්වන්නේ සතෝසි නකමොටෝය. හරිද? සතෝසි නකමොටෝය. මේක ළමයි එක අන්වර්ථ නාමයක් විතරයි. මම ඔක පොඩ්ඩක් පැහැදිලි කරන්නම් තව ටිකකින්. හරිද? එතකොට ස්ථාවර වශයෙන්ම බිට්කොයින් එහෙම නැත්නම් මේ BTC මිලියන 21ක් පමණක් මිලියන 21ක් පමණක් මෙන්න මේ වෙළඳ පොලේ ඇතලු. ඒ කියන්නේ මේ වෙළඳ පොලේ තියෙන්නේ මේ BTC මිලියන 21ක් විතරයි. පැහැදිලිද? මිලියන 21ක් විතරයි. හරිද? නමුත් දැනට නිකුත් වී තිබෙන්නේ මිලියන 19කට වඩා වැඩි ප්‍රමාණයක්ය. දැනට නිකුත් වෙලා තියෙන්නේ මේ මාකට් එකට එහෙම නැත්නම් මේ වෙළඳ පොලට මිලියන 19කට වඩා වැඩි ප්‍රමාණයක්ය. ඒ කියන්නේ තව මිලියන 2යි ගාණක් විතර එන්න තියෙනවානේ. වැඩි ප්‍රමාණයක් වුණා මිලියන 1යි ගාණක්නේ. හරිද? මිලියන 2ක් කියලා හිතමුකෝ අපි සරලව. හරිද? මිලියන 21ක් කියන්නේ. තව මිලියන 2ක් විතර ඒ කියන්නේ මාකට් එකට එන්න තියෙනවා නේද? හරිද? හරි. ඒ කියන්නේ මොකද්ද මේ කියන්නේ? බිට්කොයින් ප්‍රමාණය ළමයි. මේකේ වටිනාකම නෙමෙයි. වටිනාකමයි ප්‍රමාණයයි කියන්නේ දෙකක්. හරිද? වටිනාකමයි ප්‍රමාණයයි කියන්නේ දෙකක්. හරිද? මෙතනදී බිට්කොයින් මිලියන 21ක් කියලා කියන්නේ මොකක්ද? බිට්කොයින් මිලියන 21ක් කියලා කියන්නේ මුළු ලෝකෙටම බිට්කොයින් වලින් තියෙන්නේ කොච්චරක්ද? මිලියන 21ක් විතරයි. දැන් අපි මෙහෙම කිව්වොත් රුපියල් වලින් මිලියන 21ක් විතරද ලංකාවටම තියෙන්නේ? ළමයි ලංකාවටම තියෙන්නේ රුපියල් වලින් මිලියන 21ක් විතරද? නැහැ නේ. ඕක කොච්චර අච්චු ගහනවද නේද? ඕක ගහලානේ මේ රටට කෙලවුනේ නේද? ඕක කියන්න ඕනේ නෑනේ දන්නවනේ. මුදල් අච්චු ගහනවා කියන්නේ මොකද්ද වෙන්නේ? ඒකේ තියෙන වටිනාකම අඩු වෙනවා. ටිකින් ටික අඩු වෙනවා. හරිද? එතකොට මොකද මේ වෙලා තියෙන්නේ? ඒ වගේද මේක? නෑ. මේක ස්ථාවර ගාණක් තියෙනවා. දැන් අපි රුපියල් ගත්තොත් රුපියල් කොහොමද? රුපියල් ඕන හැටි රජයට අවශ්‍ය පරිදි මොකක් කරන්න පුළුවන්ද? නීතිය සහ රජයට අවශ්‍ය පරිදි මුද්‍රණය කරන්න පුළුවන් නේ. හැබැයි මේකේ මොකද්ද කියලා තියෙන්නේ? මේකේ ස්ථාවර වශයෙන්ම ගාණක් තියෙනවා. කවදාවත් වෙනස් වෙන්නේ නැති ගාණක්. මිලියන 21ක් විතරයි. තේරුණාද? මිලියන 21ක් විතරයි. කවදා කොහොම කොච්චර අවුරුදු ගාණක් ගියත් හරිද? බිට්කොයින් ලෝකෙටම තියෙන මිලියන 21ක් විතරයි. පැහැදිලිද? ඒ මිලියන 21කින් දැනට මිලියන 19කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වෙළඳ පොළට ඇවිල්ලා තියෙනවා. පැහැදිලිද? මිලියන 19කට වඩා වැඩි